අපි කවුරුත් දන්නවා මේ සර්වේ කියන්නේ අපි කිව්වම ලෑන්ඩ් සර්වේ කෙනෙක් නැත්නම් කන්ස්ට්‍රක්ෂන් සර්වේ කෙනෙක් කියන්නේ ඒ එතනට විතරක් ආවනික වූ වැඩක් කියලා අපි කවුරු හිතන්නේ. අපි හිතන් හිටියොත් අපි එක ඉදමක් මයින් ගියාම ඒ ඉදීමේ නයිතිපිනේ පැත්තත් එක්ක අපි හිතන එක ප්ලෑන් එකක් හදින්න නැත්නම් ඒකේ ඩීටේල්ස් ලියන්න නැත්නම් ටයිටල් එකක් හදන්න ඒක තමයි පාවිච්චි වෙන්නේ කියලා. තව කොටසක් කියන සර්වේන් කියද්දි ඒගොල්ලන් පාවිච්චි කරන එක විදියක් තමයි ඒගොල්ලන් හිතනවා ඒක ඩිසයිනින් කන්ස්ට්‍රක්ෂන් පැත්තේ ඩිසයිනින් පර්පස් සිවිල් ඉන්ජිනියරින් පර්පස් වලට විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එහාට ඒක නෑ. නෑ මේ දෙකම එකතු වෙලා අපිත් රිසර්ච් පේපර්ස් ඕනතරම් තියෙනවා. මාත් රිසර්ච් එකක් කරලා තිනවා. කැඩස්ටර් data වලට කොහොමද කන්ස්ට්‍රක්ෂන් data කොහොමද අපිට යූස් කරන්න පුළුවන් වෙන GI සිස්ටම් එකත් එක්ක. ඒ වගේම දැන් හිතන්න අපි පාවිච්චි කරන කැඩස්ටර් data ඔයාලා දන්නවා සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ land information system කියලා හොඳ sophisticated ලංකාවම එකතු වෙච්ච plan එකක් තියෙනවා. ඒ ලංකාවම එකතු වෙච්ච plan එක අපි පෞද්ගලික සර්වේ ලයිසන්ස් සර්වේ කෙනෙක් හරි පෞද්ගලිකව සර්වේ කරද්දී අපේ plans අපි දවසකට මාසයකට මයින ප්‍රමාණය 10ක් කියලා තුන් දල වශයෙන් අවුරුද්දකට සාමාන්‍යයෙන් මාසයකට කිව්වොත් මාසයකට 10ක් කියලා කිව්වොත් අවුරුද්දකට 120යි. ඒතර අවුරුදු 5කට 600යි. ඊට වඩා වැඩි අනිවාර්යෙන් ඉතාම තමයි කියන්නේ 600ක් එකතු වෙලා 600ම එකතු වෙලා හිතන්නකෝ අපි 1000ක් කියමුකෝ 1000ක එකතුවක් විදිහට plan එකක් coverage එකක් උඩ දෙන්න පුළුවන් නම් අපේ ගාම හොඳ fabric එකක් තියෙනවා. අපේ ප්‍රශ්න තියෙන්නේ අපි layers මේ file by file තියෙන්නේ. එහෙම බෑ. ඒ ඔක්කොම එක layer එකක් විදිහට අපිට හදන්න හැකියාවක් තියෙනවා. එතකින් තමයි ඒකේ වටිනාකම අපි එක්තරා අවස්ථාවකදී හුවාවි සමාගම අපිට ළඟට ඇවිල්ලා දැන් ඒක පාවිච්චි කරන්නේ හිතන්න Google Maps Uber වල Pickme වල use කරන්නේ Google Maps API කියලා. ඒක ඇච්ච ලොකු accuracy එකක් නෑ. නමුත් අපේ surveying data වල accuracy කොච්චර කිව්වද ඊට වඩා සෑහෙන වැඩි. ඒතර අපේ බුද්ධිමය අයිතියක් තියාගෙන අපිට දෙන්න පුළුවන් ඒකේ detail එක. ඒවත් එක ඒගොල්ලන් හැබැයි තනි ෆයිල් නෙමෙයි collection එකක් විතර තිබ්බරස ඒකේ වටිනාකම ඉතාම වැඩි. ඒගොල්ලන් මිලියන ගණන් දීලා ඒක මිලදී ගන්නත් ලෑස්තිලා තියෙනවා. එහෙනම් අපි මේක සර්වේන් කියන එක එතනින් එහාට ගිහිල්ලා අපි ඩේටාබේස් එකක් වගේම අපිට ඉතින් එහාට වෙච්ච ඩීටේල්ස් ටිකකුත් gather කරේ ඒකේ අපි ඊළඟ next trend එකට යන්න අවශ්‍යම තමයි නැත්නම් මේක වෙන ප්‍රොෆෙෂන්ස් වලින් අනිවාර්යෙන් IT ප්‍රොෆෙෂන් වලින් අපි මේක අතික්‍රමණය කරලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.